ගෙනාවේ නම් ඕගොල්ලන්ට මල් සම්බන්ධ වීඩියෝ එකක්වත් පැකේජ් එකක්වත් එහෙම දෙයක් නෙමෙයි. අද මේ රටට වෙලා තියෙන දේ ගැන ඕගොල්ලන් දන්නවා. ඉතින් අපි ගොඩාක් යාළුවෝ අද අන්ත අසරණ තත්ත්වයටපත් වෙලා ගොඩාක් දෙනා මේ ලෝකෙන් සමු අරන් ගිහිල්ලා ඉතින් ඒ ජීවිත අපිට සබහා ධර්මය විසින් නැති වුණත් ඇත්තට මේ ජීවිතවල වටිනාකම දැනෙන්නේ ඒ ජීවිතවලට සමීපතයන්ට. ඉතින් ඒ අයට වගේම මගේ ජීවිතේත් බොහෝම මට ශක්තියක් ධෛර්යයක් වුණු මගේම සහෝදරයෙක් මටත් නැති වුණා. ඉතින් අන් අයට උපකාර කරන්න ගිහිල්ලා ඔහුත් ඇත්තටම මේ ලෝකෙන් සමු අරන් ගිහිල්ලා ඉතින් අනිත් අය වගේම මාත් මේ වෙලාවේ ගොඩාක් මානසික තත්ත්වයෙන් වැටිලා ඉන්නේ. කොහොම හරි අපි ජීවිතේ ගෙනියන්න ඕනේ. එකයි හරි කීප දෙනෙක් හරි ජීවිතේ අපිට අහිමි වුණත් අපිට ඉතින් කරන්න වෙන කිසිම දෙයක් නැහැ. අපි මේ ජීවිතේ ගත කරන්න ඕනේ. ඉතින් මටත් මගේ ජීවිතේ ලොකු ශක්තියක් වුණු සහෝදරෙක් මටත් නැති වුණා. හොඳම යාළුවෙක් මට නැති වුණා. ඉතින් ඇත්තටම ඒ දේවලුත් එක්ක මමත් ගොඩක් මානසිකව ඇත්තටම මේ මොහොතේ වැටිලා ඉන්නේ. ඉතින් මගේ දුක සැප හොයලා බලපු හැම දිනාටම මට කෝල් එකකින් පවා ඔයා හොඳින්ද කියලා අප හැමෝටම ගොඩක් පිං. අපි ජීවිතේ කරපු කුසල අකුසල කර්ම නිසා අපිට සමහර වෙලාවට මේ වගේ ආපදා වෙනත් දේවල් ස්වභාවිකව හරි එනවා. මම හිතන විදිහ නම් එහෙමයි. මගේ ආගම දහමට අනුව සමහර විට මේ සියලු දෙනාම පෙරත් භවයකදී හරි මොන හරි අකුසල කර්මයක් කරන්නේ නැති මේ වෙලාව විදිහට මේ මහ පොළවේ වැලිලිලා යන්න මේ විදිහට ජීවිත අහිමි වෙන්න. ඉතින් මිනිසුන් විතරක් නෙමේ අපිට ඇසට පෙනෙන නොපෙනෙන කොච්චර සත්‍යය මේ වෙන විට මේ ලෝකෙන් ගිහිල්ලා ඇත්ද. අපේ සොරතලුන් පුංචි කුහුඹියාගේ පවටම මේ ලෝකේ ගොඩාක් සත්තු මේ වෙනකොට මැරිලා ඉවරයි. ඉතින් මම නම් දකින්න එකම දේ අපි මේ බොහෝම පුංචි ජීවිත කාලයක් අපි ගත කරන්නේ. ඒ ජීවිත කාලේ පුළුවන් තරම් අපි අන් අයට උදව් කරමින් ආගම දහමට අනුව ජීවත් වෙන්න ඕනේ. පුළුවන් උපරිමයෙන් අකුසල කර්ම වලින් ඈත් වෙලා කුසල කර්මයන් එක්කම ජීවත් වෙන්න ඕනේ. බුදුදහමට අනුව නම් අපේ මේ ජීවිතවල අපිට තියෙන එකම අයිතිය මම නම් හිතන විදිහට අපි කරන කුසල අකුසල කර්ම විතරයි. අපේ හුස්ම ටිකවත් අපිට අයිති නෑ. උඩට ගත්ත හුස්ම ටික ආපහු පහළට දාන්න පුළුවන් වේද බැරි වේද කියන එකවත් අපි දන්නේ නෑ. ඒක තමයි සත්‍ය ස්වභාවය. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මගේ හැම යාළුවෙක්ම අනිත් අයට උදව් කරන්න, තමන්ගේ ජීවිතත් ආරක්ෂා කරගෙන පුළුවන් උපරිමයෙන් ඒ අයට පිහිටක් වෙන්න. අපි ඉදිරි කාලයේදී අපිට පුළුවන් විදිහට අපි උදව් කරමු. ඒ අයගේ ව්‍යාපාර පුළුවන් විදිහට වැඩි දියුණු කරගන්න, ජීවන තත්ත්වය ගොඩනගා ගන්න උදව් කරමු. ඒ වගේම අපි හැමෝම හැම channel එකක්ම තියෙන යාළුවෙක් ඉල්ලීමක් කරන්න මේ රටේ බලධාරීන්ගේ ඔවුන්ට නිසි ආපදා නොවන තැනක් ලබා දීලා ඔවුන්ට ජීවත් වෙන ආදායම් මාර්ගයක් හදලා දෙන්න කියලා අපි ආයාචනා කරමු. අපිට කරන්න පුළුවන් එකම දේ ඒකයි. මොකද මේ අවුරුද්දේ මේ ආපදා තත්ත්වය නැති වුණත් ආයි කොයි මොහොතක හරි කොයි අවුරුද්දක හරි ආපහු ගම් වතුර ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳම දේ ඔවුන් සුරක්ෂිත ස්ථාන කරා අපි රැගෙන යන එක, ඔවුන්ගේ ආර්ථික මට්ටම යලිත් නගා සිටවන එක. මේ රටේ මිනිස්සු හැමෝම ගොඩක් ශක්තිමත්. ඒත් ඉතින් තමන්ගේ සමීපතයන් නැති වෙනකොට ඔවුන්ගේ මානසික තත්ත්වයන් බිඳ වැටෙන දේ ගැන අහන්න දෙයක් නැහැ. අපි ඔවුන්ට ශක්තියක් වෙමු. ඉතින් මේ වීඩියෝ එකෙන් මම වැඩි හරියක් ඔයගලන්ට කියන්නේ පුළුවන් තරම් පින්දහම් කරන්න. උදේට නැගිටිනකොට සියලු සත්වයෝම සෝපත් වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න. මේ විශ්වයේ බලය හරිම ශක්තිමත්. පුළුවන් තරම් පින්දහමට යොමු වෙන්න. අපේ ආගමානුකූලව මොනම ආගමිය වුණත් අන් අයට උදව් කරන්න. අපි මේ ලබාගෙන තියෙන ජීවිත උලංග වගේ කොයි මොහොතක අපෙන් ගහගෙන යයිද කියලා දන්නේ.
හොඳ මිනිසුන් විදිහට ජීවත් වෙලා මේ මහ පොළොවට පස් වෙලා යනකම් ආගම දහමට අනුව ජීවත් වෙමු කියන ගමන්ම මං ගැන හොයලා බලපු හැම සහෝදරයාටම හැම සහෝදරියටම හැම දිනාටම ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි. ඔයගොල්ලන් හැමෝටම එදා වගේම අදත් හෙටත් මේ ජීවන ගමන තුළම ශක්තියක් ධෛර්යයක් වෙලා ඉන්න මට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි. ගිහින් එන්න. බුදු සරණයි සියලු දෙනාටම.